කොහොමද ප්‍රැක්ටිකල් එක බලන්න කියන එක. ප්‍රැක්ටිකල් එක කියන්නේ මෙහෙමයි. YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ප්‍රැක්ටිකල් එකෙන් මොකද දෙන්නේ කියන එක. අනිවාර්යෙන් ඔයාලට ඔයාවන්නා සේවකයන්ට කිචන් හෙල්පර්ලාට අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එක මොන දෙන්න වෙනවා කොහොමද එයාලා යම්කිසි එළවලු වර්ගයක් මොකක් හරි දෙනවා ඔයගලන්ට ඒක පොඩි ඒකේ නම කියලා ඒක කපන විදිය ඒගොල්ලන්ට පෙන්වන්න ඕන. ඒ කපන පිළිවෙලක් තියෙනවා YouTube වීඩියෝ ඕන තරම් තියෙනවා. ඒවා බලන්න ඕගොල්ලෝ කපන විදියක් තියෙනවා. ඒක ස්පීඩ් එක අනිවාර්යෙන් වැදගත්. ඔයා මේ ඉන්ටර්වියු එක තාම වට දෙවි ඉන්ටර්වියුට කෝල් කරලා නැති නිසා පුළුවන් තරම් මේක දෙදෙදි ප්‍රැක්ටිස් වෙන්න. එළවලු අල්ලන විදිය, එළවලු කපන විදිය පුරුදු වෙන්න. අනිවාර්යෙන් ඔයා එළවලු කපන ස්පීඩ් පුරුදු වෙන්නම ඕනේ. හොඳට මතක තියාගන්න. හිමීන්ට අපි සාමාන්‍යයෙන් ගෙදර අල සුද්ධ කරන්නේ අර ග්‍රේටරින් හිමීන්ට අල සුද්ධ කරන්නේ ඒ විදිහට කරලා හරියන්නේ නැහැ. හොඳ ස්පීඩ් එකක් හදා ගන්න ඕනි. ඔයා ස්පීඩ් එකෙන් වැඩ කරනවා කියලා පෙන්නපුවම තමයි ඒගොල්ලන්ට සැටිස් වෙන්නේ. මෙයා ඕනිම ටෙන්ෂන් තැනකදී වැඩි වෙලාවකදී මෙයාට වැඩ කරන්න පුළුවන්. කුයික් කියනක ඔප්පු වෙනවා. ඒ නිසා නිතරම පුරුදු වෙන ගෙදෙද්දී රෙස්ටෝරන්ට් වල වැඩ කරපු අයට නම් මේක පුදුමයක් නෙවෙයි. එයාලා වුණත් තමන්ගේ ස්පීඩ් එක වේගය හදාගන්න මේ ඉක්මනට දුන් ගිරියක් කපනවා ඉක්මනින් කපන්න පුරුදු වෙන්න. ගෝවා කපනවා ඉක්මනින් කපන්න පුරුදු වෙන්න. කැරටුත් එහෙමයි. ඒ නිසා මේ දේවල් අත්හදා බලන්න ගෙදෙද්දී උත්සාහ කරන්න හැම වෙලාවෙම එළවලුම මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන මොන හරි දෙයක් අරන් හරි ඔය වට්ටපිටි තියෙන දෙයක් හරි අරගෙන කපලා ඒක සුද්ධ කරලා පුරුදු වෙන්න. ඉක්මනින් මේ දේ කරන්න. ඒ දේවල් වලට මුහුණ දෙන්න එහෙමයි. YouTube වීඩියෝ ඕන තරම් තියෙනවා. ඒවා බලන්න මේ එළවලු අල්ලන විදිය, පීය අල්ලන විදිය, ඇඟිලි කැපෙන්නේ නැතුව එළවලු කපන විදිය ඒවා සේරම ඔයා බලන්න. ගොඩාක් කුමේනියාවට ඔය අවන්න වලට ගන්න ඉන්ටර්වයුව වල ගොඩාක් YouTube එකේ ඉන්ටර්වයුව තියෙනවා. ඉන්ටර්වයුව කරන විදිය, ප්‍රැක්ටිකල් කරන විදිය අන්න ඒවා බලලා ඔයා පුරුදු වෙන්න. ඒ දෙද්දි තමයි පුරුදු වෙන්නේ. මේක අපිට පුරුදු කරන්න බෑ. ඔයාම